Hi guys, welcome back to my YouTube channel. වෙනද වගේම අදත් හොස්පිටල් යන්න තමයි හදන්නේ. ඒත් එක්කම අද වීඩියෝ එකේ පොඩි ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒ තමයි මමයි මගේ යාළුවෝ කට්ටියයි අද හවස ඩිනර් අවුට් එකක් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. ඉතින් good morning හැමෝටම. ඉතින් අද තමයි අපේ අපොයින්ට්මන්ට් එක පටන් ගන්නෙ. මේ දවස්වල ඉතින් අපිට තියෙන්නේ ඔන්කොලොජි ඔන්කොසර්ජරි. ඒ කියන්නේ අපි කැන්සර්ස් ගැන තමයි මේ අපොයින්ට්මන්ට් එකේදී ඉගෙන ගන්නෙ. ඉතින් එන්න ඔයාලත් මාත් එක්ක බලමු අපි මේ අපොයින්ට්මන්ට් එකේදී මොනවද ඉගෙන ගත්තේ කියලා. මේ තියෙන්නේ අපේ ඔන්කොලොජි යුනිට් එක. එහෙනම් දැන් යමු අපේ වෝඩ් එකට. ඉතින් මේ වෝඩ් එක තියෙන්නේ මේ යුනිට් එකේ උඩම ෆ්ලෝ එකේ. ඉතින් එතනදී පේන view එක නම් හරිම ලස්සනයි. ඉතින් අපි වෝඩ් එකට ආවා. මේ තියෙන්නේ ෆීමේල් වෝඩ් එක. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වෝඩ් එක නම් හරිම ලස්සනයි. මල් පැල ගොඩාක් තිබ්බ වෝඩ් එක හැම තැනම වගේ. ඒත් එක්කම මාළු ටැංකියකුත් තිබ්බා. ඒක නම් හරිම ලස්සනයි. අද නම් ටිකක් පේෂන්ට්ලා අඩුයි. ඉතින් ඒ හින්දා මම පේෂන්ට්ලා නැති බෙඩ්ස් වගේක් තමයි වීඩියෝ එකට ගත්තේ. මොකද පේෂන්ට්ලා ඉන්නේ ඒවා වීඩියෝ එකට දාන්න බැරි නිසා. අද අපිට උදේම ක්ලිනික් එකට තමයි යන්න තිබ්බේ. ඊට පස්සේ අපිට තිබ්බා තව සර්ජරි එකට යන්න. ක්ලිනික් එකේදී අපි පේෂන්ට්ලගේ හිස්ටරිස් අරගෙන ඒවා ගැන පොඩ්ඩක් ස්ටඩි කරා. ඊට පස්සේ අපි ආපහු වෝඩ් එකට ඇවිල්ලා වෝඩ් රවුන්ඩ්ස් ගියා සර් එක්ක. ඒත් එක්කම තව වෝඩ් එකේ පේෂන්ට්ලගේ හිස්ටරි ගත්තා. මේ වෝඩ් එකේ හැම තැනම වගේ මෙන්න මේ විදිහේ කැන්සර්ස් වලින් අපි ප්‍රිවෙන්ට් වෙන්නේ කොහොමද, කැන්සර්ස් හැදෙන්නේ කොහොමද වගේ පෝස්ටර්ස් ගොඩාක් තිබ්බා. ඉතින් මේ තියෙන ඒ වගේ ටිකක් ඉතින් ඔයාලා අහලා ඇති කැන්සර්ස් වලදී කීමෝതെරපි දෙනවා, රේඩියෝതെරපි දෙනවා කියලා. ඉතින් ඊළඟට අපි ගියේ අන්න ඒවා බලන්න. මේ තියෙන්නේ කීමෝതെරපි යුනිට් එක. මේ තියෙන රේඩියෝതെරපි යුනිට් එකේදී අපි බලපු දේවල්. ඉතින් මේ වගේදී අපි ඒ ට්‍රීට්මන්ට්ස් ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
ඉතින් ඊට පස්සේ අපි ගියේ තියටර් එකට. ඊට පස්සේ ඉතින් අපි ස්ක්‍රබ්ස් වලට චේන්ජ් වුණා. ඉතින් සර්ජරි එකේ වීඩියෝස් නම් මට දාන්න විදිහක් නැහැ. ඉතින් ඒ ඔක්කොම වැඩ ඉවර වෙලා අපි ආපහු ෆැකල්ටියට යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට ලෙක්චර්ස් තිබ්බා 1:00 ඉඳන් 4:00 වෙනකන්. ඉතින් මං ඔයාලට වීඩියෝ එකේ මුලින්ම කිව්වා අද හවස අපි ඩිනර් අවුට් එකක් යන්න තමයි හිතන් ඉන්නේ කියලා. ඉතින් එන්න ඔයාලත් එහෙනම් මාත් එක්ක යමු. මේ තියෙන්නේ අපේ හොස්ටල් එක. ඉතින් හොස්ටල් එකට ඇවිල්ලා ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන ආපහු යන්න රෙඩි වුණා. ඉතින් මම මුලින් කිව්වට ඩිනර් අවුට් එකක් කියලා අපි මුලින්ම ගියේ කැෆේ එකට. ඊට පස්සේ තමයි ඩිනර් ගන්න ගියේ. ඉතින් ගොඩ දවසක ඉඳලා තමයි අපි මෙහෙම යන් කීකේ හිතන් හිටියේ. හැබැයි ඉතින් අපිට අද තමයි අන්තිමට යන්න පුළුවන් වුණේ. ඉතින් අපි තුන්දෙනා යද්දි ටිකක් පරක්කු වුණා. ඒ වෙද්දිත් අනිත් අය කැෆේ එකට ඇවිල්ලා තමයි හිටියේ. ඉතින් මේ තියෙන්නේ අපි එදා ගිහපු කැෆේ එක. ඉතින් ඒකේ ඉන්ටීරියර් එක නම් හරිම ලස්සනයි. හරිම කාම් වයිබ් එකක් තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපි ගියා ඩිනර් ගන්න. මේ තියෙන්නේ කවාචායි හට් එක. ඉතින් මේකට තමයි අපි අද ඩිනර් ගන්න ආවේ. මෙතනත් හරිම ලස්සනයි.
ඉතින් දින එකත් අරගෙන අපි ආපහු හොස්ටෙල් යන්න තමයි හදන්නේ. ඉතින් ඔය විදිහට තමයි අද දවස මම ගත කරේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. bye bye. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.